ආයුබෝවන් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලව අද සුපුන් ටෙක් මොබයිල් YouTube channel එකට. හරි ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඉතින් ඔයාලටත් ෆෝන් එක පාවිච්චි කරනකොට සමහරක් වෙලාවට ඔයාලගේ ෆෝන් එකේ සමහරක් තැන් ටච් වෙන්නේ නැතුව යනවා. ඉතින් ඔයාලා ඒක නිසා පසුතාවයට පත් වෙනවා ඇති. ඉතින් යාළුවනේ අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ ෆෝන් එකේ සමහර තැන් ටච් වෙන්නේ නැතුව ටච් එක පිස්සු ගිලනවා නම් ඒක කොහොමද මේ අපිට setting app එක පාවිච්චි කරලා ඒකේ setting එකක් කරා ඒකට විසඳුමක් හොයාගන්න කියලා. හරි ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයාලා පළවෙනි පාරට නම් අපේ channel එකේ වීඩියෝ එකක් බලන්නේ මුලින්ම වීඩියෝ එක like කරලා comment එකක් දාලා වල channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මොකද අපේ channel එකේ මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපුවම ඒකට notification එකක් වගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ අද අපි වීඩියෝ එකේ කතා කරමු කොහොමද අපේ ෆෝන් එකේ සමහර තැන් touch වෙන්නේ නැතුව ගිහපම ඒක මේ setting app එක පාවිච්චි කරලා හදාගන්න කියලා. ඉතින් ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ මේ setting app එක open කරගන්න. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ මම මගේ ෆෝන් එකේ මේ setting app එක open කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතන මේ setting එක පල්ලෙහාටම යන්න. හරි ඉතින් ඔයාලට පේනවා ඇති ඒ වගේ යනකොට පල්ලෙහා තියෙනවා additional setting කියලා option එකක්. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ මෙහෙම additional setting කියලා option එකක් ඇති. ඔයාලා ඒක උඩ select කරගන්න. හරි යාළුවනේ සමහර ෆෝන් වල මෙහෙම additional setting කියලා option එකක් පේන්නේ නැතුව ඇති. හරි එහෙම ෆෝන් වල උත් කරගන්නේ කොහොමද කියලා ඔයාලා මම මේ වීඩියෝ එක ඉස්සරහට කියන ඔයාලා වීඩියෝ එකත් එක්ක දිගටම නැදලා ඉන්න. හරි යාළුවනේ මම මේ විදිහට මෙතන additional setting කියන එක උඩ පාරක් මේ විදිහට click කරගන්නවා. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ මේ වගේ page එකකට තමයි අපි වරගෙන ඉන්නේ. හරි ඉතින් යාළුවනේ ඔයාලට මෙතන පේනවා ඇති මේ accessibility කියලා setting එකක් තියෙනවා. ඔයාලා ඒක උඩ එකපාරක් click කරගන්න. හරි යාළුවනේ අපි දැන් බලමු additional setting කියලා option එකක් නැති ෆෝන් වල කොහොමද මේ මෙතන දෙන්නේ කියලා. හරි ඉතින් යාළුවනේ සමහරක් ෆෝන් වල මේ accessibility කියන option එක මේ setting වල එළියෙම තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ මේ accessibility කියන setting එක හොයාගෙන ඒක open කරගන්න. මොකද ඒක ෆෝන් එකට එන්නේ නැති වෙන්නේ නැහැ. මොකද ෆෝන් එකට අනිවාර්යයෙන්ම මේ setting එක හරි යාළුවනේ ඉතින් ඔයාලට මේ setting එක open කරගත්තාම මේ වගේ page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මේ උඩ තියෙනවා general vision ඒ වගේ මේ එක option තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මෙතනින් මේ දෙවෙනි එකට තියෙන vision කියන option එක තෝරගන්න. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ vision කියන option එක යටතේ ඉතින් මේ වගේ setting එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකිනුත් යාළුවනේ ඔයාලා මෙතන මේ magnification කියන setting එක open කරගන්න. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ ඔයාලා මේ වගේ page එකකට තමයි අරගෙන ඉන්නේ. ඔයාලා මෙතන මේ උඩින් තියෙන magnification shortcut කියන තැන ඉස්සරහා තියෙන tick එක දාලා එතන switch on කරගන්න. හරි ඉතින් යාළුවනේ මම මේ විදිහට ස්විච් ඔන් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති ඒත් එක්ක මේ දකුණු පැත්තෙන් රතු පාට ප්ලස් මාකන් එකත් එක්ක අර සර්ච් කරන නිකන් කාචක් වගේ අයිකන් එකක් එක්ක රතු පාට කොටුවක් ඇතුලේ ලෝගෝ එකක් ඇති. හරි යාළුවනේ ඔයාලට මේ පේන විදිහට මේ ඔප්ෂන් කියලා තියෙන තැන ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එකේ ටච් වෙන්නේ නැහැ කියලා. ඉතින් යාළුවනේ අපිට පුළුවන් මේ ඔයාලට පේනවා ඇති මේ ෂෝට්කට් එක දකුණු පැත්තට ඇඩ් වෙලා තියෙන රතු පාට කොටුව දෙකපාරක් මේ විදිහට ක්ලික් කරලා ඉවරලා ඔයාලගේ ඇඟිලි දෙකෙන් zoom කරන්න පුළුවන් මේ ස්ක්‍රීන් එක. සාමාන්‍ය ෆොටෝ එකක් zoom කරන විදිහට ඔයාලට ඒකට ෆෝන් එකේ ස්ක්‍රීන් එකත් මේ විදිහට zoom කරගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට මේ ස්ක්‍රීන් එක එහෙට මෙහෙට කරලා අදාළ තැනක් ටච් වෙන නැතුව තිබුණා නම් එතනින් කරගන්න තිබ්බ වැඩේ අපිට එතන ඔප්ෂන් එක වෙන තැනකට ස්ක්‍රීන් එක අරගෙන ගිහලා ටච් වෙන තැනකට අරගෙන ගිහලා ටච් කරලා ඉතින් අපිට ඒ අදාළ වැඩේ කරගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ අද වීඩියෝ එකකින් කතා කරේ මේ setting එක ගැන තමයි. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම නොදන්න කෙනෙකුට දැනගන්න වීඩියෝ share කරන්නත් කියලා ඉන්නවා. channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟට notification එකක් එන්න ගන්න පුළුවන්.